හයි මොබයිල් ගේමර්ස් එහෙනම් අපි අදත් අරන් ඇවිල්ලා තියෙනවා සුපිරි ඉවෙන්ට් එකක් කවර් කරන්න. ගොඩක් දවසකින් දාන්නේ ඉවෙන්ට් එකක් මිස්සලක් තියෙනවා. මට ගන්න බැරි ඉවෙන්ට් එකක් මිස්සලක් තියෙනවා. මොකද මේ ටිකේ වීඩියෝ රෙකෝඩ් කරෙත් නැහැ, ලයිව් දැම්මෙත් නැහැ. ඉතින් අපි අද ගන්න යන්. හරිද? ඩාර්ක්නස් රින් එකයි. හරිද? මේ වීඩියෝ එකෙන් ගන්න මොකද කියලා බලමු මුලින්. මම තාම තීරණය කරන් ආවෙත්. හරි. මේ වීඩියෝ එකෙන් ගමු මෙන්න මේ ටික. මේ වීඩියෝ එකෙන් ගමු ඩාර්ක්නස් රින් එක. මේක බලන්න ඕන RP ගේමින් channel එකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ගමු නින්ජා රින් එකයි. මෙන්න මේ එවෝ වොලට් එකේ තියෙන මේ දෙකයි. හරිද? මෙන්න මේ දෙක දාලා තිනවා දැන් RP ගේමින් live channel එකේ. අපි අද ගන්න යන්නේ ඩාර්ක්නස් රින් ඉවෙන්ට් එකේ බඩු කැලි ටික. ඕකේ. මේක බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා තිනවා බොයිස් මෙන්න මේ වගේ කිට් එකක්. මෙන්න මේ වගේ කිට් එකක්. ඕගොල්ලන්ට සුප්‍රියක් වේ කියලා හිතන ඒක හොඳයි. අපි බලමු ඒක අරගෙන බලමු. අම්මඩ අය මෙන්න මේ ෆේස් මාස්ක් එක බලහංගපන් මේකේ. ලස්සනයි. හොඳයි. ඒ දෙක අනිවාර්යෙන් ගන්නවා. ඊපස් මේ වගේ SVD එකක් ඇවිල්ලා තියෙනවා. මිනියුසි එකක් ඇවිල්ලා තියෙනවා. බෑක්පැක් එකක් ඇවිල්ලා තියෙනවා. කටාන එකක් ඇවිල්ලා තියෙනවා. ඔය ටික තමයි අපි ගන්න යන්නේ. කැලි ඔක්කොම යනවා මචං මෙතන 400යි 575යි 635යි 695යි 745යි 695යි 745යි හරිනේ. අපි බලමු 400යි 575යි 635යි 695යි 745යි මං හිතන්නේ හරි වෙන්න ඕනේ. කැලි 745ක් යනවා මේ ඉවෙන්ට් එකට. අපි එන අරන් දාමු ඩයමන්ඩ් 10210ක් තියෙන. අපි බලමු මේ ටික ඉක්මනට ආවොත් අරකින් මොකක් හරි ගේමක් ගහලා ගන්න පුළුවන්. අපි දැන් එහෙනම් ස්ප්‍රින්ට් කරමු ගැම්මඩ මෙන්න මේ අපේ ඩාර්ක්නස් රින් ඉවෙන්ට් එක. ඕකේ. අපි ස්ප්‍රින්ට් පාරක් දීමු ගැම්මඩ. පළවෙනි පහේ ස්පින් එක දෙමු. අඩේ පළවෙනි පහේ ස්පින් එකෙම 10 කෑල්ලක් ආවා. හොඳයි. මන්ට දුන්නොත් අපිට ඉතුරු ඉවෙන්ට් එකකටත් මේ ඩයමන්ඩ් ටික ඇති වෙන්න පුළුවන්. අපි බලමු. කැලි 745ක් ඕනේ. ඒ කියන්නේ දැන් කැලි 62ක් තියෙනවා. තව ඕනේ 650ක් 690ක් විතර. ගේමක් ගාම් බොයිස්. ගරිනා දෙන්න බලන්න ඉක්මනට RV ද කැලි ටික අන්න ආවා මිනියුසිය ගැම්මඩ. සුපිරියක් තමයි මිනියුසිය ආවා. අන්න මේ ඉක්මනට දෙමු. සුපිරියක් තමයි ගරිනා. වෙනසක් කරමු. කැලි 82යි එකක් ආවා. අපි බලමු මේක ඔක්කොම ටික ආවට පස්සේ හරි නැත්නම් කැලි කීයක් අරගෙන මේ මොකක් හරි ඔය 200 එකක් ආවොත් බලමු. නැත්නම් අපි ගණන් කරනවා. ආවේ නැත්නම් පොඩ ගණන් හදලා බලන්න ඉනවා. ආවොත් හරි ගණන් හදලා බලමු. මොනවද අඩු වෙන්න ඕනේ මිනිස්සුත් 60ක් දුකද අඩු වෙනවනේ. දැන් 795 දුකද ඕනේ. 695 දුකද ඕනේ. ඕකේ. 115ක් තියෙනවා බොයිස් කැලි. තව ඩයමන්ඩ් 9000ක් තියෙනවා. බලමු. දෙන්න බලන්න ගරිනා. ඉක්මනට දෙන්න බලන්න. කිට් එකක් දෙන්න බලන්න. කිට් එකක් අරත්තු පාට කිට් එක දෙන්න බලන්න. ඒක නම් කුපිරියක් වගේ නිල් පාට එකක් තමයි. ඉක්මනට දෙන්න බලන්න. අපි කොල්ල සෙට් එක ගැම්මඩ ෂෙයා පාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයගලන්ට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න මේ කිට් එක ගැන. දැම්ම කමෙන්ට් එකක් හලාගෙන යන්න. ඕකේ. නැත්ත ඩයමන්ඩ් 8530යි තව තියෙන්නේ. කැලි 177යි මිනිස්සු තුරයි ආවේ. එක බණ්ඩලයක් හරි අර ස්පීඩිව දුන්නොත් හොඳයි දැන් මේ ස්පින් එකේ. නෑනේ. හැබැයි ළඟම එකක් දෙන්න ඕනේ. අයියෝ ආයි මිනියුසිනේ දුන්නේ මං කිව්වට පස්සේ දෙනවා. වැරදි එකක් දුන්නේ. කැලි 30යෙන් ආයි භාගයයි දෙන්නේ. පාඩුයි. වෙන එකක් ආව නම් ඉතින් කැලි 60ක් අයින් වෙනවා. මේක ආව නම් 60ක් අයින් වෙනවා. දැන් 30යි ආවේ. දැන් ආයි ආත්ම ගණනාවකට එන්නේ නැති දන්නේ නෑ. පට්ට වෙලාවකට එන්නේ නැතුනොත් එහෙම ඉතින් අරේ HUKE බායි තමයි කියන්නේ ඉන්නේ. ඩයමන්ඩ් මදි වෙයිද දන්නේ නැහැ. ඉවෙන්ට් දෙක තුනම ගන්න. බලමු. නැත්නම් අප්පයක් දාගමු. මොකද්ද අපේ ඉන්නේ සෙනු කොල්ලා. සුල්තාන් රදල සෙනු පුතා ඉද්දි මොකටද බය වෙන්නේ ඩයමන්ඩ් ගැන. ඕකේ. ඔයගලන්ට පුළුවන් අපේ සෙනු පුතාගේ TikTok වීඩියෝ මේ TikTok account එක follow කරලා තියාගන්න. ඔයාලා වීඩියෝස් එහෙම දානවා. ඒත් එක්ක මේෙන් අපේ account එක ගන්න account එකම ගන්න කොල්ල වෙල්ල ඔන්න තියෙන්නේ. විනුවා ඉන්නෝ. ඔයාලා කිව්වා වගේ මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp group එකට join වෙන්න. නම්බර් එක දාලා තියෙනවා. ඔයාලා join වෙන්න පුළුවන්. ගැම්මඩ උපරි account එක මම පෙන්නුවා වගේ තියෙනවා ඔයගලන්ට. හරිද? ඕකේ. ඉක්මනට දෙන්න. අයියෝ ගාරිනා මේ ආතල් දෙනවා 6850යි තව තියෙන්නේ. අකෝ දුන්නේ තාම අම්මට කෑලි 300000 තකුත් තියෙනවා. ඒක බණ්ඩලයක් දුන්නා හරි. තව කෑලි 695ක් ඕනේ ආයෙ නැතුනොත්. කෑලි කොච්චර આવත් කමක් නැහැ මචං. හරිද? බණ්ඩල් ටික આવොත් හරි ළඟ. මොකද කෑලි ටික ඊළඟ එකට නින්ජරින් එකට ගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකට. හරිද?
ඔයගොල්ලෝ RP Gaming live channel එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්න නැත්නම් ඒකත් බලන්න මේක බලන කට්ටිය. හරි මේක ඉඳන් බලන්න මේක කවුරු හරි ආවනම් thank you. okay. TikTok පැත්තෙන් බලන ජනතාවටත් සුපිරියක් තමයි කියන්න තියෙන්නේ. නෑ Facebook පැත්තේ ඔයගොල්ලෝ වැයාඩ වාසිය ඔයගොල්ලෝ කවෙන් දාන බලන ආඩ රිප්ලයි කරගෙන යනවා වාසියක් තමයි ඔයගොල්ලෝ. අපේ Facebook page එකේ ඉන්නෙත් followers 6000 ගානේ ඒවට 10000 විතර views යන සමහරලාට. එම්මත් තමයි share කරන ඔයගොල්ලොන්ට. සාදු කර. okay. 386යි කෑලි 5954යි. මට පේන්නේ අරේ හක්කේ බයි වී වගේ නේ. අයිට අප්පයක් දාන්නේ වගේ. okay. නැත දැන් එන්න ඕන එක. දැන් මචං බුදු සුවර දෙන්න ඕනේ මචං කෙලින්ම කොහමද දන්නවද? බන්ඩල් දෙක එකක් දෙන්නම ඕනේ. බලමු. ස්පින් තුනයි බලන්නේ. පළවෙනි ස්පින් එක. okay ස්පින් තුනයි පහේ ස්පින් තුනයි බලන්න ඕනේ. බලමු දෙවෙනි ස්පින් එක. බලමු දෙවෙනි ස්පින් එක. අර බලන්නකො ආයෙ දුන්නේ අරගමනේ. ඉතින් මං කියනවා වැරදි නෑ මචං දෙන්න ඕනේ. හරිද? ගරින වැරදි දෙයක් දෙන්නේ බලන්නකො දැන් මගේ අපරාධනේ අන්න දුන්නා. අන්න දුන්නා මම කිව්වනේ මචං. හරි මට පොඩි ආතල්ලයක් දීලා තියෙන්නේ. හරිද? අපිව කවුන්ට් කරන් ඉන්නේ මචං. දැන් එන්න ඕනේ. ගරිනා හරිනේ සිස්ටම් එකට දාන්න. සිස්ටම් මචං මෙව්වනේ සිස්ටම්. හරිද? ඕකේ මම කිව්වනේ ස්පින් තුනක් ඇතුළේ දෙන්න ඕනේ කියලා කිව්වා මචං දුන්නා. අර පොඩ්ඩක් පොඩි සර්ප්‍රයිස් එකක් දීලා පොඩ්ඩක් අර කන්ෆියුස් උංග මුංග කරලා තමයි දුන්නේ මිනිස්සු දීලා. මේ ඕගලන්ට මගේ මේ මයික් එකේ නොයිස් එකක් කරනවා නම් සමාවන්න මිතුරුනේ. මගේ මයික් එකේ මොකක් හරි කේස් එකක් තියෙනවා. මම මයික් එක කලින් ගන්නවා ඉක්මනට. මේකෙන්ද ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ දවස් ටිකේ චුටි නොයිස් එකක් කරනවා. මම පුළුවන් තරම් එඩිට් කරලා හදනවා. ඒත් අමාරු නම් සමාවන්න. ඕකේ දෙයක් ආව බලමු දැන් කීයක් අපිට ඕනේ කියලා. 200යි 375යි 435යි 485ක් ඕනේ. 485ක් ඕනේ. හරි. අපි තව ස්පින් කරමු. තව 40ක් විතර ඕනේ. තව එක මේකක් ආව නම් ගොඩ බා. තව එකක් ආව නම් ගොඩ. කවුද මේ රික්වෙස්ට් දාන්නේ? ඕකේ. ආයි මිනිස්සුක් ආවා. ඕකේ මේ මිනිස්සු මම 3-4 පාරක් දුන්නා. ඒකෙන් ගොඩක් පාඩුයි ඈ. අපිට දැන් මේක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් බොයිස්. මෙතනට යන්නේ ඔක්කොම 200යි 375යි 435යි නෑ. ඔව් 435යි 485යි නේද අපි මේක දැන් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. අපි මේක දැන් එක්ස්චේන්ජ් කරලා දාමු. ඕකේ. පළවෙනියට මෙන්න දැම්ම අපි එක්ස්චේන්ජ් කරගත්තා. මේ අලුතෙන් ආපු eternal extension bundle මොකක්ද දන්නේ මගේ වැරදිද මං කිව්ව එක. extension bundle extension මොකක් හරි වෙන්නේ නැති. ඊට පස්සේ SVD එකක් තියෙනවා. SVD එකත් අපි එක්ස්චේන්ජ් කරගත්තා. බෑක්පැක් එකත් ලස්සනයි බොයිස්. බෑක්පැක් එකත් ලස්සනයි. අපි ඒකත් දාගමු. ඒක අපි එකියුප් කරගමු. බෑක්පැක් එක ලස්සනයි. අපි එකියුප් කරගමු. තව එකක් තිබිලා. ඒකත් ගණන් කරලා ඒක දැක්කේ නෑ වුණා. ඕකේ කටානයක් දැන් ගන්න ස්කින් නම් ආව ටිකක් නේ. හරි මේ ටික අපිට ඔක්කොම ගත්තා. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඕල් දාගන්න බොයිස්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ගියන හැමෝටම ජය. thank you මේ වීඩියෝ බලුවට.